කාවයියෝ රාබුන හැටි කාවයිය රාබුණද මාළු රාබුණෝ දෙයක්ෝ ඔය කිව්වට නිසා ඒකනේ මං කියන්නේ මට කෝච්චියකුත් තියන් හිටියා. ආවයියෝ පොල්ලත්ත දිගේ තීරියම නැගලා ටිකක් හිට ආවයියෝ. ඊට ගහනවා බීල දෙවින් නැතුව යන හැටිනේ බලන්න ඕන පොල්ලත්ත දිගේ. එහෙම උසිරාවට එන කතාවක් දැම්මේ ඊට පව්වන්දා පොල්ලත්ත කපලා දැම්ම මුට්ටිය පිරෙන්න රාතිය නැහැ කියනකො. ආවයියෝ නගුරුවක් කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ආවයියෝ පොල්ලත්ත දිගේ නැගලා ඊට බෑරා ආබීල වෙරිනතු ආයි බහිනෝනේ අර මේකට එළපාරට ඇත්තේ නැදිනේ ඊට පහුවෙන පොල්ලත්ත කපලා දැම්මා. කාමර ටිකක් ගන්න ඉතින් මවුල අරුවගේ චතුර හේන ආරත්තා වගේ බයි ඒක තමයි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. පොල්ලත්ත දිගේ ආවයියෝ පොලිමට 100ක් විතර නැහැ. මොකක් බීලා කියන කතාවක්ද අපොන් නෙන්නේ මුදෙන් දැල්ලුවේ රිපෝට් එක රාමොට් එක මට ඒකට මාරාතල්ල දෙන්නේ ඒකනේ කියන්නේ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඉස්සරහට බෑ බං ඊට බෑලා ඉතින් බීලා ඉන්නක දෙන්නේ විශ්වාස කරන්න බැරි මට විශ්වාස කරන්න බෑ. ඇත්තකින් දැකලා ඌ බීලාද ඊට බෑ බීලා දෙරිනතුව බහිනෝනේ ආයි පොල්ලත්ත දිගේ නැග ආයි බරි ඕනේ පඩ බහිනෝ වෙන්නතෝ බහිනෝ නේපා වෙන්නතෝ බහිනෝ නේපා අවිරිත් වෙලා ඊට පහුවෙන්ද පොල්ලත්ත කපලා තමයි ඉතින් කියන්නේ නැන්න රාති පොල්ලත්ත කපල ඉතින් ඔබට දෙක පොල්ලත්ත බෑග් එකකට දාන්න පොල්ලත්ත බාගෙට කපලා මට උන් ටික වරාදල්ලක් දෙන්නේ පොල්ලත්ත බෑග් කියලා දාගන්නද බෑග් එක කරලා තියන්න ආවයියෝ ටික අල්ලගන්න ඉතින් ආවයි කාවයි කාවයි රබොන්න මුඩියට බහිනයි කියලා පොල්ල පොරකාරට බහිනේ උන් මගේ කාවයියෝනේ මම තව කතාව එක දවසක් අපේ එපාරේ නෑ දැන් ඉතින් නෑ අපි ගෙනිච්ච නෑ ටෝච් එක විතර අරන් ගියේ ඒක හොද්දේ කොන්න මිනිස්සු ඇවිල්ලා නා අපිට දැන් පස්සේ ගහනවනේ උන් රාඩේ පොඩ්ඩේ මේ වගේ උන් තමයි හොඳ බං අපේ රටේ දේශපාලනයට බෝරු කියනනේ බෝරු විදිනවා මුන්නා දවසක් අපේ ඔය සීයලයි මහගෙවල් වල ටීවී එකක් තියෙන්නේ එදාම ටීවී එකක් තියලා කියන පින්ස් වෙනවලු ඉතින් දැන් ඔය ෆිල්ම් බලන්න ටීවී එකක් තියන අය ගමන් ගමකටම එකක් ෆිල්ම් බලන්න එනෝනේ මුරේට කඩපු බොල් ගෙඩි 200ක් 2000ක් 200ක් නෙවෙයි 2000ක් බොල් ගෙඩි 2000ම අරන් ගිහින්නනේ අර එක එක යන ගමන් ටීවී බල 2000ම 2000ම අරන් ගිහිල්ලානේ ටීවී එකක් තිබුණා අපේ අර ඔය සීයලයි මහගෙවල් වල විතරයි ඒ කියන්නේ 2000ක්ම ඇවිල්ලා ටීවී බලන්න 2000ක් ගරයන්ඩ ටීවී එකක් තියෙන්නේ දැන් ඒ කියන්නේ ඒක අරන් තියෙන්නේ ඒක අරන් තියෙන්නේ ඒක අරන් ගිහිල්ලා උන් හොඳේ ආවලකට දාන්න අවල ප්‍රාදේශ බඩේ බලහන්දුවේ එක්ක සීන් එකක් මේ කියන්නේ අපේ තාත්තලා මාගේ නෑ බොරු කියන පිස්සුවක් උන් කියන්නේ මොකද අර ආවය සීන් එක උඹලා තේරෙන්නද බා දැන් හැගෙන බා පොල්ලත් කාවයි දෙන්න බැරිද පොල්ලත් කාවයි දෙන්න හරි පොඩේ දා නෑ පොල්ලත් හරි දවස්කයි ඔය දැකලා තියෙනෝනේ අර වේලි වල ආවයියෝ අර ඌ දකුණේද ඔහේ මේ කොහම එළියට පයින්නෝ තෝන අවුව තපින්න නෑ ආවයියෝ දන්නේ අම්මපා නේ නෑ ඒකම බුර කතාවක් කියන්නේ ආවයි කාවයි වගේ අපේ ගෙදර ගෙනත් තියලා මං වලේ හදලා දිව්වා කාව නෑ මචං කාවයි ටික ඔහේ බලලා එයා ගිහලා පුටුට වාල්ලා අවුවට අඩෝ කාවයු පත්තරේ වලන මූඩන් මම එළිය තියෙන පුටු ටික උන්ට මේ අවුව තපි නෑ ඕ නෑ වරෙන් වෙන්න ඕකේ පටේ උන්නා දනුස්ක යාතල්ල ගිහිල්ලා ගෙදර ටැංකිය දාලා තියන් එළියට පයින්නත් තමයි ඕව තපින්න කුස්සියට එනෝ ආනෙට එනෝ වත් කරනවා නෑ ඉතර දේ බලලා කරන්න මන් දන්න විදියට අපේ අපේ යන කාවයි ඔය ඉන්නේ ගෙදර ඉන්න කාවයි කාලේ කාවයි ඔය නැතුව බලන්න පස්සේ කෙනගෙන ටීවී එක බලන්න
පොඩේ ඉන්න දැන් මචං රිමෝට් එක. බලන්න මෙන්න කාවයි වරන් ඉන්න බලන්න. ෆෝන් එක රිමෝට් එක ගන්න නෑ. රිමෝට් එක කියනවා. ආපයියෝ හරි හරි මම බොරු වෙයි කියලා හිතනවා උඹ කාවේ දැන් යනවා කියලා මොණ්ඩ එකේ දාලා තියනවා නෑ නෑ අර අපේ ගෙදර ඉන්නේ. අන්න ඒක කියන්න දෙන්නේ නැහැ නේද ඇවිල්ලා බලන්න. නෑනේ ඉතින් පවගේ දාලේ හරක නෑ. බලපන කාවයි කන කර ඉර බසි. කාමයි අර කරන්නු බඳින්න මෝඩඩාද ලටෙන්න ටික ඔයාකෝ ඔව්වෙන කවුනේ අන්තිමට මුන්රකින් අහලා ගියේ අපේ මේ හර දෙන්න උඹලා ගන්නේ අර මේ සිවන්න තාවනේ ලංකාවේ පටි කත කරනවා වගේ මුන් කියන්නේ මොනරු මුකටි ඕනි නයි අඩු ඇති ඇති බගේ ඇති බොනුවද ආවයියෝ මුට්ටිය අතට කොට්ටේ මුට්ටියක් තිබුණා. ඊය මෙන්න මෙච්චර විතර ඇති මුට්ටිය තියලා දුනා පළවෙනි සතියේ කියලා දන්නේ පොල්ලිත් බෝක්කුවල පාත්‍රයක් තිබුණේ. පොල්ලිත් උන් පාත්‍රයක් දන්නේ නෑ නේද? මන් දන්නේ නෑනේ කාවයියෝ රාබුනෝයි කියලා පොල්ලත්ත තියෙනවා අර නිකන් 12 පාර පහච්චලා යම්මට යකෝ කාවයියෝ පොලිමට මේ මම බැලුවේ සරසර ගාන සද්දය වුණා. සරසර ගාන සද්දය වුණේ පොල්ලත්ත දිගේ එනකොට සරසර ගාන සද්දය ඇහිලා පොල්ලත්ත දිගේ ඇවිල්ලා මුට්ටියට බහිනවා. බෑලා ආයි යන්නේ කොහෙන්ද? බැලලා වෙරි නැතුව යන එකට සීන් එක යන්නේ පොල්ලිත්තෙන්නේ. පොලිත්තෙම යන්නේ නැත්තම් ඔයද රාමුට්ටිය ජොක්කා වයින් නැද්ද? ජම්පයක් දාන්නේ නැද්ද? ජම්ප් එකක් දාන්නේ මෙහෙම පොල්ලත්ත මෙහෙම නම් දැන් ඔන්න මුහුදු ඌව කීඩ එල්ලේ පොල්ලත්ත දිගේ දැන් මේ ගඟ මේ පොල්ලත්ත දිගේ කාවයි යන්න තියෙන්නේ දෙකක්ද? අර නිකන් අර ඇලපාරක් වගේ නිකන් පරලිච්ච බා මම පෙන්නන්නේ එකක් ගිහිල්ලා වෙලා ඔයාලා මේ පොල්ල මේ රාමුට්ටිය මේ පොල්ලත්ත එහෙම දැන් ගඟේ ඉඳලා පොල්ලත්ත දිගේ පොල්ලත්ත තාපොත් රාමුට්ටි කිට්ටුරා. පොල්ලිත් වාච් කරන පොල්ලිත්ත රාමුට්ටි කිට්ටුරා. මුට්ටිය තියහම මෙතන මුට්ටිය අතේ තියලා මුට්ටි අතේ රාටි මේ ගඟ දිගේ එනවා මාළු කාවයියා මට පොඩි පන්නයක් තියෙනවා. දැන් කාවයි කොහොමද දන්නේ මුට්ටියක් කියලා උතන? මුට්ටියක් දන්නේ නැහැ නේ ඌ මේ අත්ත දිගේ නගිනවනේ අත්ත දිනේ අවුව තපින්න හිතාගෙන දැන් නගින ඈට. අවුව තපින්න නගලා මුට්ටියට බහැලා රාබලෝ 100ක් විතර ආවයි මුට්ටිය 100ක් විතර රාබිව්වා රා නෑනේ නෑනේ නම් ආයි ඔය මුට්ටිය පාර උදේට මන්දි හොයනවා ඔය පාර. නෑනේ පොඩ්ඩක් නගින්න මන්දි ඕනේ නැහැ. දන්නෝ. දන්නේ කොහොමද කියන මුට්ටිය කඳුලක්වත් නැහැ එහෙම දැන් ඔයාලගේ කීයක් නැග්ගේ දෙකයි කීයක් නැග්ගේ ආවයි 100ක් විතර එහෙම ගණන් කරන්න බෑනේ මම මේ මුට්ටිය දෙක ගණන් කරන්න කියන්නේ ආවයි 100ක් විතර එහෙම නගිනෝ එහෙම නැගලි කරලා මේ දැන් මුට්ටිය රා බීලා උඩට බහැලා මලට මුක් කරන්නේ නැහැ. මල මුක් කරන්නේ මල උඩනේදී මුට්ටියට බහැලා රා බීලා මේ හිමීට වෙරි නැතුව බහින එක මටත් සීන් එක වතුරටම බහින්නේ. වතුරට නෑ මාලක්කිට බහිලා නැතිව tie වෙලා. ඇහැල ඉවර වෙලා ඔය තියෙන ගල් තියෙන්නේ දැන් වතුරේ. ගල් වලට පයින් ගහගෙන යන වැඩි. ඒ වෙරිනේ. අමාරුයි යකෝ දැක්කට ඌ යකෝ නෑ නෑ යකෝ මුට්ටිය රාබිනවා වෙන්නේ නැද්ද බං? උඹ කිව්වේ වෙන්නේ නැතුව බහිනේ කියලා. වෙන්නේ නැතුව බහිනවා. කියන්නේ සීන් එක. මගදී වතුරේට බෙරියෙන්නේ. නෑ නෑ පයින් ගහගෙන යනවා. නෑ නෑ මටත් තියෙන ප්‍රශ්නේ දැන් කාවයියෝ මේ හොඳට නගිනවා හොඳට නගින්න පුළුවන් කාවයියන්ට මේව නගලා මුට්ටියට බෑ රාබුන ඕනේ ආබීලිවර වෙහි නැතුව බහින එකට සීන් එක දැන් ඌ ටිකක් බීලෙනවා ඊළඟ එකට බොන්න දීලා. දැන් මුක්කම මුට්ටියට බහිනවා. මුට්ටියට බහින සේරම මුට්ටිය අරගෙන ඒ වෙලාවේ බහින දේවනා කාවයියෝ බෙදුමක් කරන්න දෙව නියමෙට පරාද. දැන් උකන්න කැරි පාර ඌ කාවයියමද කියලා දන්නේ කොහොමද? කාවයියෝ අර අවුව තම්මින මං කාවයියෝ දැකලා දිනවා එක දවසක් මං කාවයියෝ දෙන්නෙක් ගෙනල්ලා උතනින් අල්ලගෙන උතන ඒ රාබොන්න අපේ. රාබොන්න නෑ කාණු යනකේ. අත්ත කැපුවට පස්සේ රා නෑනේ කාණු යනකේ. ඔය කාණු යනවා දැන් කාණු යනකොට රාකායෝ දෙන්නේ ජලක් දාලා අල්ලගෙන ගෙදර ගෙනාලා ටැංකියට දැම්මා අපේ වාපල ගෙදර ඉස්සරහ ටැංකියක් තියෙනවා දැන් ඕනම් බොරුනම් ගේ බලහන්දුව හන්දියෙන් ආරි බොරු මොකද බං කියන්නේ? පාරේ දකුණු අත පැත්තේ පළවෙනිගේ එතන ඉස්සරහ පොණ්ඩ එකක් තියෙනවා අන සම්පත් බොන්න